එදා අපි නතර කරේ මට මතක හැටියට සිත සම්බන්ධව සම්බන්ධතා කියන අනුමාතෘකාව යටතේ සම්බන්ධතා හතරක් ගැන කතා කරලා. එදා අපි කතා කරගත්තා සම්බන්ධතා හතරක්. ඒකේ පළවෙනි જાතිය තමයි ඒක සම්බන්ධතා. දෙවනි જાතිය තමයි ඒක බහු සම්බන්ධතා. තුන්වෙනි જાතිය තමයි බහු ඒක සම්බන්ධතා. හතරවෙනි જાතිය තමයි අර මගේ බල්ලන්ගේ වගේ එකක් තියෙනවා කියලා බහු සම්බන්ධතා. දැන් මේ හතර අද වෙන වෙනම ඉන් ඩීටේල් කතා කරන්න හදන්නේ මොනවද මේ සම්බන්ධතා කියලා. ඒ සාමාන්‍ය පෙළ ලියපු ගමන් දරුවෙක්ට මේ වගේ දෙයක් හරි අමුතුයි. මොකද ඌ ජීවිතයකට මේ වගේ වචන අහලා නැහැ. සම්බන්ධතාවයක් කියවුවා සාමාන්‍ය මිනිස්සුන්ට මතක් වෙන දේමනේ සාමාන්‍ය පෙළ ළමයට මතක් වෙන්නේ නේද? සාමාන්‍ය පෙළනේ. දැන් උසස් පෙළදී මේවා චුට්ටක් විශේෂ කරලා කතා කරන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ඇත්තටම මොනවද මේ ගණිතේ අපි ඉගෙන ගත යුතු දේවල් කියලා පොඩ්ඩක් බරපතලව සාකච්ඡා කරන සීන් එකක් තමයි මේකේ වෙන්නේ. හරිද? ඒ නිසා මේ අලුත් වචන ටිකේ තේරුම් ටික අපි ඉගෙන ගමු. දැන් සම්බන්ධතාවය මොකක්ද කියලා මම එදා පැහැදිලිව කිව්වා බං ඈ. ඒකේ අර තේන සම්බන්ධතා හතරක් ඔය තියෙන්නේ. ඒක බහු ඒක සහ බහු. දැන් මම ඔන්න ලියනවා මගේ පළවෙනි සම්බන්ධතාවය ඒක සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා කියන්න හදන්නේ. චූටි පුතා මේ පැත්තේ මම මෙන්න මෙහෙම කුලකයක් ලකුණු කරගන්නම් මේක x කුලකය. මේ පැත්තේ මම මෙහෙම කුලකයක් ලකුණු කරගන්නම් මේක y කුලකය. ඔයා ab කියලා හරි මොනවා හරි කැමති අකුරු දෙකක් දාන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. කුලක දෙකක් කියන අදහස ආවනම් හොඳටම ඇති. හරිද? මෙන්න x කුලකය මෙන්න y කුලකය. මම මෙහි සාධාරණව අවයව ටිකක් දානවා. සාධාරණව දාන්න ඕනේද තමයි මේ අවයව පෙන්눔 කරන්න මම මෙහෙම තිත් කිහිපයක් දාන්නේ. හරිද? නැත්නම් අපිට ඉලක්කම් දාන්න තිබ්බනේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු දාන්න තිබ්බනේ. එහෙම දාපුවම සාධාරණ නැහැ. හරිද? ඒ නිසා වැඩි සාධාරණ බව පෙන්වන්න තමයි මේ තිත් ටිකක් මම දාන්නේ. දැන් මේ පැත්තේ අවයව 1 2 3 4 අර පැත්තේ අවයව 1 2 3 4 5. හරිද? දැන් අපි දන්නවා සම්බන්ධතාවයක් කියලා කියන්නේ මේ පැත්තෙන් මේ පැත්තට අවයව අනුරූපණය කිරීමේ යම් නීතියක්. සම්බන්ධතාවයක් කියන්නේ ඒක. එහෙම වූ හතරක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මේ කතා කරන්නේ. මොකද්ද මේ ඒක කියන සම්බන්ධතාවය? චූටි පුතා මේ x කුලකයේ අනන්‍ය වූ එක අවයවයකින් y කුලකය තුල ගොඩනැගෙන්නේ අනන්‍ය වූ එක අවයවයක් පමණයි නම් අන්න අපි කියනවා ඒ සම්බන්ධතාවය ඒක සම්බන්ධතාවයක් කියලා. මං ආය තේරන සිංහලෙන් ඒක පැහැදිලි කරන්නම්. මේ පැත්තේ කුලකයේ එකම එක අවයවයකින් එහා පැත්තේ කුලකය තුලට අනුරූපණය වෙන්නේ එක අවයවයක් විතරයි නම් අන්න ඒවට අපි කියනවා ඒක සම්බන්ධතාවයක්. වචනෙන් අල්ලගමුකෝ. ඒක එහෙ එකකින් මෙහෙ එකයි. අන්න සම්බන්ධතාවය. ඔයාට පැහැදිලි. මම මේකට ලස්සන වචනයක් කිව්වා. x කුලකයේ අනන්‍ය වූ. මතකයිනේ මගේ වචනේනේ. අනන්‍ය මං හිතන්නේ මේක හරියම සිංහල නම් එච්චර බෑ. ඒ නිසා ඒක එච්චර හිතන්න එපා. අනන්‍ය කියලා ඔහොම වෙන්නද ලියන්නේ. අනන්‍ය කියලා අල්ලන යන්නක් එනවද මැද්දෙන් බං? එහෙම සීන් එකක් එනවද? දන්නේ නැහැ. මොකක් හරි. මට සිංහල බෑ. මම නිකන් අනන්‍ය කියලා මෙහෙම ලියන්නම්. මෙහෙම වෙන්න ඇති. අනන්‍ය හරි මෙහෙම තමයි නේද? මන් දන්නේ ඕන එකක්. හරිද? ඒ සිංහල භාෂාව පිළිබඳ මගේ දැනුම සලකලා බලන්න එපා. මම උගන්වන්නේ ගණිතයේ හින්දා. ඒ භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. වචනේ තේරුම ගත්තා නම් ඇති. අනන්‍ය මොකද්ද අනන්‍ය කියලා කියන්නේ? මට දඩස් ගාලා අනන්‍ය කියපුවා මතක් වෙන්නේ අපේ හිටිය ජනාධිපතිවරයෙක් ඔයාලට මතකද දන්නේ මහින්ද රාජපක්ෂ කියලා. එතුමාගේ උඩු රැවුල තමයි මට අනන්‍යයි කියව මතක් වෙන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අනන්‍යයි එයාගේ උඩු රැවුල. දැන් බැරි වෙලා හරි මහින්ද රාජපක්ෂ මැතිතුමා එයාගේ උඩු රැවුල කැපුවොත් එහෙම නිරෝෂා විරාජිනී මහත්මිය වගේ වෙනව නේද? නැත්ද නිකන් ඉමේජ් කරලා බලපන් ඕද නැද්ද කියලා. යුනික් අනන්‍යයි. එයාට රැවුල් අනන්‍යයි. හරිද? ඒ එයාට විතරයි ආය වෙන ලෝකේ කාටවත් ඒ වගේ එකක් හරියන්නේ නැහැ. කියන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ රැවුලයි කියන්නේ අනන්‍යයි දෙන්න. හරිද? ඊළඟට මුළු ලෝකෙම එක මිනිස්සෙක් ඉන්නවා පුතා අනිත් පැත්තට hina වෙන. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුયો hina වෙන්නේ මේ පැත්තටනේ. මෙහෙමනේ සාමාන්‍ය මිනිස්සුયો hina වෙන්නේ. හැබැයි එක මිනිස්සෙක් ඉන්නවා මෙහෙම hina වෙන. කවුද කියලා මතක් කරපන්. ඒක ඒ මිනිස්සයාට අනන්‍යයි. මතකද ඔයගොල්ලන්ට කවුද අපේ මේ 6 වන මෙත්පල් නිරිදු ලංකාවේ හිටිය රජකරේ නේද?
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමා hina වෙන්නේ මේ විදිහට. දැන් මාත් එක එහෙම තරහ වෙන්නේ නැහැ කිව්වා කියලා. එතුමා hina වෙන්නේ මේ පැත්තට. ඒක යාට අනන්‍යයි. එයා විතරයි එහෙම hina වෙන්නේ. වෙන කොහෙවත් ආයේ එහෙම hinaවක් නැහැ. හරිද? නිකමට බලපන්. එයා hina වෙන්නේ මේ විදිහට. හරිද? අනන්‍යයි කියන්නේ පුතා එකයි මේ ලෝකෙම එච්චරයි ඊට වඩා නැහැ කියන අදහසනේ. හරිද? මෙතනත් එහෙම එකක්. x කුලකයේ තියෙන අනන්‍ය වූ එක අවයවයකින්. හරිද? මෙයාගේ මේ පළවෙනි එක්කෙනා ගත්තොත් එයා විතරයි. එයාගෙන් මේ පැත්ත තුලට අනුරූපණය වන්නේ එකම එක අනන්‍ය වූ අවයවයක් විතරයි නම් අන්න ඒ සම්බන්ධතාවය අපි කියනවා ඒක සම්බන්ධතාවයක් කියලා. පැහැදිලිද? අර අනන්‍ය කියන වචනේ අල්ලගන්න. ඒකෙන් තමයි මේ වැඩේ හරියටම උඩ දාගන්න පුළුවන්. එහෙ එකකින් මෙහෙ එකයි නම් හැදෙන්නේ ඒ සම්බන්ධතාවය අපි කියනවා ඒක සම්බන්ධතාවයක් කියලා. right? අපි යමු එහෙනම් අපේ දෙවන සම්බන්ධතාවය මොකක්ද කියලා ඉගෙන ගන්න. right. දෙවනි එකේ කියන්නේ ඒක බහු සම්බන්ධතාවයක්. දැන් ඔයාලා බලනවා ඇති මේවා ලියා ගන්න ඕනේ නැද්ද කියලා නෑ. මගේ පන්තියේන ඔයාලා නෝට් ලියන්න කලබල වෙන්න මහන්සි වෙන්න එපා. මම උගන්වන්නේ මොලේට. හරිද? කියන දේ මොක වුණත් ඒක පළවෙනි වතාවෙම ඔයාගේ මොලේ ඇතුළට ප්ලග් කරගන්න පුළුවන් නම් ඔයා නෝට් ලියලිය මහන්සි වෙන්න ඕනේ නැහැ. පැහැදිලිනේ මම කියන කතන්දරනේ. මම කියන්නේ මොන දේ වුණත් චූටි පුතා ඒක හරියටම ඔළුව ඇතුළට ප්ලග් කරගනින්. එතනින් එහාට ඔබට ආයේ නෝට් ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒකයි මේක මම නම් කරේ මෝර්නින් ටීචර් එක කියලා. අනක උදේ තේ එකක් බොන ගමන් මේක බලන්න. ඒක බහු සම්බන්ධතාවය. දැන් ඔයා ඒක සම්බන්ධතාවය අවබෝධ කරගත්තා නම් මොකද්ද කියලා ඒක බහු සම්බන්ධතාවය ඔයාලට දඩස් ගාලා තේරෙනවා. මෙහෙ එකකින් එහෙ එකයි නන්නේ ඒක සම්බන්ධතාවයක් වෙන්නේ. එහෙනම් දැන් තනියම ෂේප් එකේ කල්පනා කරපන් මොකද්ද මේ ඒක බහු සම්බන්ධතාවයක් කියලා කියනවා ඇත්තේ. තනියම කල්පනා කරපන් මම මේ එලිමන්ට්ස් ටික දාගන්නක. දැන් ඔන්න x කුලකේ මම සාධාරණ අවයව ටිකක් ඇඳලා තියෙනවා y කුලකේත් සාධාරණ අවයව ටිකක් ඇඳලා තියෙනවා නේද? දැන් මේ පැත්තෙන් මේ පැත්තට මෙන්න අවයව මාරු වෙන්න පටන් ගන්නවා. කොහොමද අවයව මාරු වෙන්නේ? ඒක බහු සම්බන්ධතාවයක් යටතේ. ඒ කිව්වේ මේ විදිහට. මේ පැත්තේ අනන්‍ය වූ එක අවයවයකින් අර පැත්තේ අවයව දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අනුරූපණය වෙනවා. මේ බලන්න මං ඊතල දාන විදිය මේකගෙන් මේ දෙන්නම සෙට් වෙනවා නේද? එමෙ ඉන්නවනේ එක්කෙනෙක් දෙන්නෙක් කරන. එහෙම පුළුවන් නේද? දැන් ලංකාවේම ඉන්නවා එහෙම ගෑන් ළමයි එකම ගෑන් ළමයි පිරිමි ළමයි දෙන්නයි. එහෙම ඉන්න පුළුවන් නේ. දැන් මෙයාට මේ ඔන්න මෙයාගේ මෙයත් සෙට් වෙනවා මෙයත් සෙට් වෙනවා මෙයත් සෙට් වෙනවා. මෙයාගේ මෙයත් සෙට් වෙනවා මෙයත් සෙට් වෙනවා. මෙයාගේ මෙයත් සෙට් වෙනවා මෙයත් සෙට් වෙනවා. මේ ඒක බහු. එහෙනම් වැඩේ පැහැදිලි දැන් අපේ ළමයින්ට x කුලකයේ අනන්‍ය වූ එක අවයවයකින් y කුලකය තුලට අනුරූපණය වන්නේ අවම වශයෙන් අවයව දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් නම් එවැනි සම්බන්ධතාවයක් අපි කියනවා මොකක් කියලාද පුතා? ඒක බහු සම්බන්ධතාවයක්. නමෙන් අල්ලපන් ඒක බහු. ඒ එකකින් මේ පැත්තේ අවම වශයෙන් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවයව අනුරූපණය කරනවා නම් අන්න සම්බන්ධතාවය ඒක බහු සම්බන්ධතාවයක්. right? පැහැදිලිනේ? ලොකුවට කයිවාරු ඕනේ අපි දඩස් ගාලා පනිමු තුන්වෙනි සම්බන්ධතාවයට. දැන් අපේ තුන්වෙනි සම්බන්ධතාවය මම ගන්නවා බහු ඒක සම්බන්ධතාවය. දැන් මේ යන රටාවේ යන රිද්මය ගත්තොත් එහෙම උඹට තේරෙනවා මේ වෙනකොටත් මොකද්ද බහු ඒක සම්බන්ධතාවයක් කියන්නේ කියලා. එහෙනම් මාර හැලියෝන්නේ මෙන්න මම දඩස් ගාලා පෙන්වන්න හදන්නේ කුලක වලින් මොකද්ද බහු ඒක සම්බන්ධතාවයක් කියන්නේ කියලා. මෙහෙ මෙන්න මං අවයව දානවා ජෝඩි තමයි. ඔන්න එලිමන්ට්ස් දානවා. හරි මෙන්න අවයව. ඔන්න අර පැත්තෙත් මං අවයව කීපයක් දා ගන්නවා. හරිද? ඔයා නිතරම ඔළුවේ තියාගන්න මෙහෙත් අවයව තියෙනවා එහෙත් අවයව තියෙනවා. සම්බන්ධතාවයක් හැදෙන්නේ මෙහෙ අවයව වලින් එහාට අවයව අනුරූපණය වෙනකොට. හරි? ඔන්න සම්බන්ධතාවය හැදෙනවද? මෙහෙ වගේ එහෙව හැදෙන්න පටන් ගන්නවා. හැදෙන්නේ කොහොමද? මේ වෙලාවේ බහු ඒක විදිහට. බහු ඒක නම් පුතේ මෙහෙ අවයව දෙකකින් හෝ කිහිපයකින් මෙහෙ අවයව ඒ කියන්නේ x කුලකයේ අවයව දෙකකින් හෝ කිහිපයකින් ඒ පැත්ත තුලට y කුලකයේ තුලට අනුරූපණය වන්නේ අනන්‍ය වූ එක අවයවයක් පමණයි නම් අන්න ඒ වගේ සම්බන්ධතාවයක් අපි කියනවා බහු ඒක සම්බන්ධතාවයක් කියලා. මේ බලපන්
මෙහි ගොඩකින් මේ පැත්තේ හැදෙන්නේ එකයි. තනි සිංහල තේරුම මේ. දැන් මේ තුන් දෙනාගෙන් මෙහා පැත්තේ හැදෙන්නේ මෙහා. එහෙනම් මේකට අපි කියනවා බහු ඒක සම්බන්ධතාවයක් කියලා. මෙහි දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් එහා පැත්ත තුලට එකයි හැදෙන්නේ. බහු ඒක සම්බන්ධතාවයක්. ඒ බලන්න බහු ඒක සම්බන්ධතාවයක්. එතකොට තව මේ පැත්තේ තුනක් ඉතුරු තියෙනවනේ. එහෙම තියෙන්න පුළුවන්ද? පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ නෑනේ මේ පැත්තේ තියෙන හැම එකම මෙහෙන් හැදෙන ඒවායි කියලා. එහෙම එකක් නැහැ. මෙහි තව ඉතුරු වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයා තේරුම් ගන්න ඕනේ සම්බන්ධතාවය. මෙහි දෙකකින් හෝ ඊට වඩා වැඩි අවයව ප්‍රමාණයකින් එහා පැත්තේ කුලකයේ තුලට අනුරූපණය වන්නේ අනන්‍ය වූ එක අවයවයක් පමණයි නම් අන්න එවැනි සම්බන්ධතාවයක් අපි කියනවා මොන සම්බන්ධතාවයක් කියලා චුරු පුතා? බහු ඒක සම්බන්ධතාවයක් කියලා. පැහැදිලිද? රයිට් කියලා. වැඩේ පැහැදිලි? එහෙනම් වැඩිපුර වෙලා නොගෙන ඉතා ඉක්මනින් අපි සෙට් එමු බහු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා බලන්න. හතරවෙනි සම්බන්ධතාවය බහු සම්බන්ධතාවය. දැන් ඔයා පුරුදු මේකේ නියමටම තේරෙනවනේ මොකද්ද මේ බහු සම්බන්ධතාවයක් කියන්නේ කියලා. මේක නිකන් ඇමරිකානු රිලේෂන්ෂිප් එකක් වගේ වැඩක්. හරි. මේ පැත්තේ තව යව ඉන්නවා. එහා පැත්තේ තව යව ඉන්නවා. මේ වයි කුලකේ තව යව ඉන්නවා. දැන් මේකේ වැඩේ තියෙන්නේ තේරුම් ගන්න මේ 2යි 3යි සම්බන්ධතා දෙකම. මොකද 2යි 3යි සම්බන්ධතා දෙක ඒක බහු සහ බහු ඒක. මේ සම්බන්ධතා දෙකම තෘප්ත කරන සම්බන්ධතාවයක් තමයි බහු සම්බන්ධතාවයක් කියලා කියන්නේ. තේරෙන සිංහලෙන් කිව්වොත් පුතා මෙහි ගොඩකින් එහෙ ගොඩක් හැදෙනවා නම් දැන් මේ බලන්න මේ ඊතල යන විදිය කොන සම්බන්ධතාවයක් හැදෙන්නයි යන්නේ. මම රතු පාට ඊතලෙන් පෙන්නන්නේ. මෙයාගෙන් මෙහාට දැන් අවයව අනුරූපණය වෙන නීතියක් ඔන්න හැදුනා. සම්බන්ධතාවයක් හැදුනා. හැබැයි හැදෙන සම්බන්ධතාවය මොකද්ද? බහු සම්බන්ධතාවයක්. මෙහි ගොඩකින් එහෙ ගොඩක් හැදෙන්න යන්නේ. එහෙනම් මේ බලහන් ඊතල යා වෙන විදිය. හරි. මෙයාගෙන් මෙයත් හැදෙනවා. මෙයත් හැදෙනවා. හරිද? ඊට පස්සේ මෙයාගෙන් මෙන්න මෙයත් හදනවා. බලන්න දැන් මෙහි ගොඩකින් එහෙ එකක් හැදුනා. හැබැයි දැන් මෙයාගෙන් හැදෙන එකම එක්කෙනා මෙයා විතරක් නෙමෙයි. මෙයාව හැදෙන්නත් පුළුවන් මේ. බලන්න මෙයාව හැදෙන්නත් පුළුවන් මේ. මෙහි ගොඩකින් එහෙ ගොඩයි. නේද? මෙයාගෙන් මෙයාව හැදෙන්නත් පුළුවන්. මෙයාව හැදෙන්නත් පුළුවන්. හැබැයි තේරුම් ගන්න මෙයාගෙන් මෙයා හැදෙන්නත් පුළුවන් මේ. බලන්න ඊතල යාවෙනදී කිසි රටාවක් පිළිවෙලක් නැහැ. මෙයාගෙන් මෙයත් හැදෙනවා. මෙයත් හැදෙනවා. හැබැයි මෙයාගෙන් උනත් මෙයා හැදෙන්න පුළුවන්. නේ. මෙහි ගොඩකින් එහෙ ගොඩක් හැදෙනවා හැමතිස්සෙම. ඒතර මෙහි බහු ප්‍රමාණයකින් මෙහි බහු අවයව ප්‍රමාණයක් නිර්මාණය වෙනවා නම් ආන ජෝඩි පුතා අපි කියන සම්බන්ධතාවයට බහු සම්බන්ධතාවයක් කියලා. මේකේ නියම අර්ථ දැක්වීම තමයි යම් කිසි සම්බන්ධතාවයක් ඒක බහු සහ බහු ඒක වේ නම් එම සම්බන්ධතා දෙකම තෘප්ත කරන සම්බන්ධතාවයට අපි කියනවා බහු සම්බන්ධතාවයක් කියලා. පැහැදිලිනේ? මාර ක්ලීන් මං හිතනවා වැඩේ නිට්ටාවටම තේරුණා නේද? දැන් මේ කවුරු කාට සම්බන්ධ වෙලා තියෙනවද කියලා හොයා ගන්න බෑ. දැන් මේක ඇවිල්ලා කෙලින්ම ශ්‍රී ලංකාවේ විවාහයක් වගේනේ. නේද? අර කියන්නේ මං සංසාරේ පුරාවට පතාගෙන ආවේ ඔයා විතරයි කියලා කියන්නේ. ඒව දෙනා නේද? අපේ කියන්නේ අපේ ප්‍රේමවන්තයෝ දෙගොල්ලෝ කියන මං සංසාරේ පුරාවට පතාගෙන ආවේ ඔයා විතරමයි. සුදු කියලා කියනවා. හරිද? ඒක සම්බන්ධතාවයක්. මට ඉන්නේ ඔයා විතරයි. හරිනේ? ඒක බහු. එහෙම කියලා ඕන තරම් 4-5 කරනෙවුන් ඉන්නවනේ. ඒක බහු සම්බන්ධතාවයක්. එකෙක්ට දෙන්නෙක්ට වඩා වැඩිපුර ඉන්නවා. ඒක බහු සම්බන්ධතාවයක්. ඒකත් ලංකාවේ තියෙනවා. බහු ඒක සම්බන්ධතාවයක්. ගොඩකට සෙට් වෙලා ඉන්න එක්කෙනයි. මම මොකුත් කියන්නේ නැහැ. ඇමරිකානු සම්බන්ධතාවයක් බහු සම්බන්ධතාවයක්. පැහැදිලි නේද? රයිට් තේරුණා වැඩේ නියමට. දැන් හැමතිස්සෙම ජෝලි පුතා තේරුම් ගන්න මේ සම්බන්ධතාවයක x කුලකය තුලින් තමයි y කුලකය තුලට අවයව අනුරූපණය වීම සිද්ධ වෙන්නේ. රයිට්. අද ලෙසන් එක ප්‍රමාණවත්. එතනින් එහාට මම මාර සාකච්ඡාවක් අරගෙන යන්න ප්ලෑන් කරන්නේ. මට උවමනා වුණේ මේ සම්බන්ධතා හතර ඔයාලට පැහැදිලිව උගන්වන්න විතරයි. මම ඒ වැඩේ කරා කියලා හිතනවා. අපි ඊළඟ ක්ලිප් එකෙන් ඊළඟ එකත් එක්ක සෙට් වෙමු. එහෙනම් ජය වේවා.